දවසක් බැබුන් ටීම් එකට ජීවිතය ආපු හොඳම ආරංචිය එනවා. බඩේරුඟු ෆාම් එකේ අයිතිකාරයා මලා කියලා. උන් ගිහිල්ලා බැලුවා සිරා මැරිලා. දැන් මුන්ට ආව සන්තෝෂයක්. දැන් ඉතින් අපි බඩේරුඟු කරලක් කනකොට රතිඤ්ඤා දාන්න පොරවල්ලා නැහැ. උගුල් අටවන්න බඩු නැහැ. අයිතිකාරයා මැරිලා. දැන් වෙනද වගේ බයෙන් වටපිට බල බඩේරුඟු හොරෙන් කන්න ඕනේ නැහැ. කිරිරහට තියෙනවා මෝරපුවා තියෙනවා මැද හරි ඒවා තියෙනවා. හරි තඹපු ඒවා තියෙනවා. තඹපු ඒවා නෑනේ මම බඩේරුඟු ෆාම් එකක. කාලෙත් එක්ක බඩේරුඟු ටික ඉවර වුණා. කන්නෙත් ඒත් එක්ක ඉවර වුණා. දැන් බලන් ඉන්නවා ඊළඟ කන්නේ ආවා. කිසිම දෙයක් වෙන පාටක් පේන්නේ නැහැ. පස් පෙරලන්න කවුරුවත් ආවෙත් නැහැ. බඩේරුඟු ඇටින්න කවුරුවත් ආවෙත් නැහැ. වෙනදා තියෙන ඇක්ටිවිටි මොකුත් වෙන්නේ නැහැ. අයිතිකාරයා මැරිලා. බැවුල්ලට මතක් වුණා. දැන් මේ ෆාම් එකේ බඩේරුඟු වලට තව කන්නයක් නැහැ. ඒ කතාව ඉවරයි. හරි. උන්ට තේරෙන්න ගත්තා. වෙනදා හොරෙන් කාපු ටිකවත් කන්න බඩේරුඟු නැහැ කියලා. සමහර වෙලාවට අපි රස්සාව කරන තැන අපේ කර්මාන්ත ශාලාවේ හෝ කොහේ හෝ. හරි. සමහර විටක අපිව පාලනය කරන අපිව බලා ගන්න තාත්තම්මා හෝ නිකන් හිතන්න පොඩ්ඩක්. අපි හිතනවානේ මේ එතනින් ගැලවුණාම නිදහස් කියලා. ඕ. ඔබට මට එක දෙයක් අමතක වුණා. නරකම ස්වභාවයෙන් ආවත් සමහර මිනිස්සු අපිට අවශ්‍ය දේ ප්‍රොවයිඩ් කරලා අපිව බලාගෙන තියෙනවා. බලන්න අපි ජීවත් වෙලා තින්නේ මේ මිනිස්සු නිසා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. බඩේරුඟු පාත්ති අයිතිකාරයා මැරෙන එකට කැමති ඇති. හැබැයි අයිතිකාරයා නැති වුණාම බඩේරුඟු වවන්න කෙනෙක් නැති එක ගැන ඔබ කල්පනා කරාද?